Welcome to Aperitivo with Sid. අද මට හම්බුණා මම කැමතිම වයින් එකක්. වයින් එකක් කිව්වම මම කැමතිම grape variety එකක්. right? මේ වයින් එකේ තමයි Puntrod Pinot Noir. මේ වයින් එක produce කරන්නේ ඕස්ට්‍රේලියාව වල Yarra Valley. මට හම්බුනේ vintage එක නම් 2017. හැබැයි මේකේ අලුත් vintages උත් තියෙනවා. ඉතින් මේ vintage එකත් මම ඇත්තටම ටිකක් කැමති vintage එකක්. මේ වයින් එක ගැන කතා කරනකොට මේ වයින් බොටල් එකේ ඉන්නේ බර්ගන්ඩි ෂේප් බොටල් එකක්. මොකද Pinot Noir ගොඩාක් ප්‍රොඩියුස් කරද්දී ඒක බොටල් කරද්දී බර්ගන්ඩි වයින් බොටල් ෂේප් එකට තමයි මේක එන්නේ. මේ වයින් එක අරින්නත් හරි ලේසි ස්ක්‍රූ টොප් එකක් එන්නේ. අපි බලමු මේකේ වයින් එකේ ටේස්ට් එක කොහොමද කියලා. මේ වයින් එකේ හිස්ටරි එක ගැන ඒ වගේම ප්‍රොඩියුසර් ගැන මම ලොකුට කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ වයින් එකේ ටේස්ට් එක ගැන අපි කතා කරමු. වයින් එකේ කලර් එක නම් හරිම වයිබ්‍රන්ට් කලර් එකක් තියෙන්නේ. හරි ඇට්‍රැක්ටිව් වයිබ්‍රන්ට් කලර් එකක්. ඒ වගේම අපි බලමු මේකේ ඇරෝමාස් කොහොමද කියලා. මේ වයින් එකේ ඇරෝමාස් හැවිලා හොඳටම තේරෙනවා. හොඳ රෙඩ් ෆෘට් කැරක්ටර්ස් ටිකක් තියෙන රෙඩ් බෙරීස්, පොමග්‍රනේට්. ඒ වගේම ෆ්ලෝරල් කැරක්ටර් එකක් තියෙනවා. ඒක ඩාර්ක් රෝසස් වගේ ඒ ඇරෝමාස්. ඒ වගේම මම මේකේ හරි කැමති මේකේ මේ තියෙන ස්පයිසස් කැරක්ටර් එකට. හරි ස්පයිස් අරෝම එකක් තියෙනවා. කාඩමම් අන්න ඒ වගේ අරෝම එකක් මේකේ එනවා. ඒ කැරක්ටර් එකට මම හරි කැමතියි. ඒ වගේම මේකේ පොඩි අර්දි ගතියක් තියෙනවා. ඉතින් ඒක හරි හරි කම්ප්ලෙක්ස් විදියට මේකේ අරෝමාස් ටික තියෙනවා. ඒ වගේම හරිම ඇට්‍රැක්ටිව්. මොකද මේකේ අරෝම එකක් ගත්තාම හරි ඉක්මනට ආපහු මේ ආපහු අර නහයට අරගෙන ඒ අරෝම එක අර ලස්සන විඳින්න ආස හිතෙනවා. ඒ වගේම අපි බලමු මේකේ පැලට් එක කොහොමද කියලා. හොඳ පැලට් එකක් තියෙන්නේ. මේ වයින් එක ඉස්සලම කියනවා මේක medium bodied soft tannin වයින් එකක්. අර ඕනට වැඩි mouth drying sensation එකක් නෑ. ඉතින් ඕන කෙනෙකුට මේක meal එකක් එක්ක හරි නිකන් හරි enjoy කරන්න පුළුවන් නිකන් ඉන්න ගමන්. meal එකක් එක්ක ගන්නවා නම් මේක මම නම් හරි කැමති මේවත් එක්ක lamb, mutton ඒ වගේ අර ලොකු protein level එකක් නැති සාමාන්‍ය අර medium යන meat එකක් එක්ක ගන්න. ඒ වගේම හොඳ meaty fish එකක් එක්ක වුණත් මේකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම නම් මේක කැමති නිකන් ඉන්න ගමන් අර වයින් ග්ලාස් එකක් ඕපන් කරලා chill එකේ මේක enjoy කරන්න. හැබැයි මේකත් එක්ක මම හරිම කැමති medium cheese එකක් වගේ එකක් soft cheese medium cheese වගේ enjoy කරන්න. ඒ වගේම තමයි මම ඔයගලන්ට පුළුවන් නම් හොයාගෙන ගන්න මේකත් එක්ක මම කැමතිම දෙයක් තමයි Mondo Vacheron කියන cheese එක. ඉතින් මේකත් එක්ක perfectly එක balance වෙනවා. පුළුවන් නම් enjoy කරන්න. අනිත් එක මේ වයින් එකේ value for money කියන එක ඇත්තටම හොඳයි. හොඳ quality වයින් එකක්. හොඳ value එකක් එක්ක ගන්න පුළුවන්. මේක ලංකාව මාකට් එකේ ගන්න තියෙනවා. ඕන වයින් shop එකකින් ගියොත් ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් enjoy කරන්න. හොඳ වයින් එකක්. Cheers.